මේ අපිට පේන දැරණියගල අපි බලන්න ආවේ ඊටම් අතිවිශාල ප්‍රමාණයක් මේ වෙනකොට එළිවීම පවතිනවා කටුපොල් වගාව වෙනුවෙන් පාම් ඔයිල් ශාකය වගා කිරීම වෙනුවෙන්. ඉතින් මේක මේ වගේ සංවේදී පරිසර කලාපයකට අතිවිශාල තර්ජනයක් කියලා අපිට හැංගිලා ගිහිල්ලා තියෙනවා. අර බැලුවාම මේ කඳු මුදුන් එළිවෙමින් පවතිනවා. ඒ වගේම අර දැඩි බෑවුම් සහිත ප්‍රදේශවල මේ වෙනකොට කටුපොල් ඉඳලා තියෙනවා. ඉතින් මේ අක්කර විශාල ප්‍රමාණයක් එලි කරලා මේ සංවේදී පරිසර කලාපයක් ඇලවල් යනවා මේ වගේ තැන්වලින් මේ වගේ ආවේනික මසුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ශ්‍රීපාදය සීමාවට ඉතා මාසන්නේ මේක තියෙන්නේ. ඉතින් මේක දැඩි පරිසර ප්‍රශ්නයක් බවට ලංකාවේ පත් වෙනවා කියන එකට ඕන තරම් සාධක දැරණියගලට ආපුවම අපිට පෙනිලා තියෙනවා. ඉතින් කටුපොල් වගාව කියලා කියන්නේ ලෝකයම මේ ඉවත් වෙන්න උත්සාහ කරන වාණිජ ශාකයක්. ඉතින් මේකෙන් පසට වෙන හානිය නැවත පස ඒ තිබුණු තත්ත්වයට පුනරුත්ථාපනය කරන වසර 100 ගණනක් යනවා. ඊට අමතරව කටුපොල් වගාව ආශ්‍රිතව කිසිම යටි භෝගයක් වගා වෙන්නෙත් නැහැ. එතනින් වෙනත් කිසිම ජෛව විවිධත්වයක් ඇති වෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම දැන් පොල් ගත්තොත් අපි පොල් නම් පොල් අත්ත පොල් හනස්ස පොල් ගහේ සියල්ල පොළොවට නැවත පොහොර වෙලා ඊටාම පස්සේ සංරක්ෂණයට ලොකු සේවයක් කරනවා. නමුත් කටුපොල් කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. කටුපොල් හිටවපු තැනක අපි දන්නවා දැන් මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වල මේ බෝනියෝ වැසිවනාන්තරය වගේ ලෝකයේ 3 වෙනි විශාලතම වැසිවනාන්තරය මේ වෙනකොට අඩක් පමණ විනාශ වෙලා තියෙනවා මේ කටුපොල් වගාවෙන් හින්දා. ඉතින් ඒ රටවල් වල මිනිස්සු අත්දැකලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඒකින්ද ලෝකයේ මේ ප්‍රශ්නේ අත්දකිනවා. ඒ වගේම ඒකින්ද පාම් ඔයිල් වගේ දේවල් වර්ජනය කරන්න ලෝකෙම පෙළඹිලා තියෙන අවස්ථාවක ලෝකේ නොයෙක් ව්‍යාපෘති ව්‍යාපාර පටන් ගන්නවා මේ පාම් ඔයිල් වගාවට විරුද්ධව. ඒ වගේම පාම් ඔයිල් යොදාගෙන කරන නිෂ්පාදන වෙජිටබල් ඔයිල් කියලා හුඟක් වෙලාවට කිව්වට පාම් ඔයිල් වගේ දේවල් සමහර නිෂ්පාදකයෝ ලංකාවෙත් යොදාගෙන මේ වෙනකොට නිෂ්පාදන ගොඩක් කරනවා. ඉතින් පාම් ඔයිල් වලින් නිෂ්පාදනය කරපු දේවල් ලෝකෙම වර්ජනය කරන්න, බොයිකොට් කරන්න පෙළඹිලා ඉන්න අවස්ථාවක ලංකාවේ මේ තරම් පරිසර ප්‍රශ්න තියෙන කාලෙක ලංකාවේ සියලු සංවේදී කලාපවල තියෙන විශාල වතු එලි කරලා පාම් ඔයිල් වගේ විනාශකාරී ශාකයක් දාන එක ගැන අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද පරිසර ඇමතිතුමා වගේ ජනාධිපතිතුමා ඒ වගේම පරිසරයට සම්බන්ධ අය නොයෙක් පරිසරය සංරක්ෂණය ගැන නොයෙක් ලොකු කතා කිව්වට මේ වෙනකොට ලංකාවේ මේ මොහොතේ සිද්ධ වෙන සංවේදී පරිසර කලාපවල සිද්ධ වෙන නොයෙක් ව්‍යාපෘති නොයෙක් දේවල් මේ වගේ කටුපොල් වගේ දේවල් දැක්කහම අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තටම මේ කියන දේවල් වචන විතරද කියන එක. මොකද කටුපොල් වගාව ලංකාවේ දැඩි ලෙස ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාරයක් තියෙනවා. මේ වෙනකොට අති විශේෂ සුවිශේෂී වනාන්තර තිබ්බ රටවල් වලට මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ මිනිස්සු නැවත මේක ප්‍රවර්ධනය කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද අලුත් තැන් හොයාගෙන යනවා. ඒකට අපේ රටක් වගේ ස්ථානයක් තෝරා ගැනීම අපේ රට ඒකට ගොදුරු වෙන්න ඉඩ හැරින්න අපි සුදුසු වෙන්නේ නැහැ. අපි මේට විරුද්ධව සියලු ගත හැකි සියලු දේවල් ක්‍රියාමාර්ග අරගෙන කටුපොල් වගාවේ ව්‍යාප්තිය වහාම නැවැත්විය යුතුයි. එහෙම නැති වුණොත් අපේ සංවේදී පරිසර කලාප වගේ අපේ සංවේදී ජෛව විවිධත්වය වගේම මේ ජල මූලාශ්‍ර වගේම පරිසරයේ සියලු අංග වෙනසී යන කාලය වැඩි දුරක නෙමෙයි. මේගල කටුපොල් වගාව සඳහා මේ වතු සමාගම විසින් දැඩි ලෙස විනාශ කරපු පරිසර පද්ධතියක් ආසන්නයට මෙතෙන්ට අපි එන්න ප්‍රධාන හේතුව තමයි අපේ රටට අදාළ නැති ශාකයක් පිට රටකින් ගෙනල්ලා අපේ රටේ තියෙන ජෛව විවිධත්වය විනාශ කරන්න. ඒ කියන්නේ එක පැත්තකින් කාලයකට ඊයතදී ව්‍යාප්ත කරා පයින්ස් වගාව. ඒකින්ද අපේ කඳුකර යල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් හිඳලා ගියා. ඊට පස්සේ ඒකේ දෙවෙනි අධිගිර දැන් ආයෙත් කටුපොල් කියලා ව්‍යාපෘතියක් එනවා. ඒක ලෝකේම කොන් වෙච්ච ව්‍යාපෘතියක් ලංකාවේ වැවිලි සමාගම විසින් ඊහ මුදුනින් පිළිගෙන ඒක මේ කඳුකර ජලපෝෂක ප්‍රදේශවල තමයි ව්‍යාප්ත කරන්නේ. ඒකට පොල් සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපෘති නිලධාරී කෙනෙක් ව්‍යාපෘතියක් හදලා තියෙනවා. ඒකෙන් කරන්නේ මේ පොල් සංවර්ධනය කරනවා වෙනකොට මේ පිටරටින් එන කටුපොල් සංවර්ධනය කරනවා. එහෙම නම් ඉතින් පොල් සංවර්ධන මණ්ඩලයක් අපිට ඇත්තටම වැඩක් නැහැ. ඒ වගේ දැවෙන ප්‍රශ්න තියෙන අවස්ථාවක් මේක. ජනාධිපතිතුමා මේ පිළිබඳව පැහැදිලිව ක්‍රියා කරන්න ඕන තත්ත්වයක් තියෙන්නේ. දැන් පරිසර ඇමතිතුමා හැටියට කටයුතු කරන්නේ ජනාධිපතිතුමාමයි. ධර්ණිකල කියන්නේ විශාල ආවේනික සත්ව හා ශාක ප්‍රජාවක්ගේ නිජබිම. ඒක ආරක්ෂා කිරීමේ අයිතිය ධර්ණිකල මිනිස්සුන්ට ආරක්ෂා කරගන්න බැරි වුණොත් මේ ව්‍යාපෘතිය ධර්ණිකලෙන් ආරම්භ වෙලා නතර වෙන ව්‍යාපෘතියක් නෙමෙයි. මේක ධර්ණිකලෙන් ඉඳන් සියලුම කඳුකර ආශ්‍රිත වනබිම් ඔස්සේ ලංකාව පුරාම ව්‍යාප්ත වෙයි. මැලේසියාව, ඉන්දුනීසියාව වගේ අති
විශාල පරිසර විනාශකාරී තත්ත්වයක් ලංකාවටත් මතුරු උදා කරන්න පුළුවන් වේද උඩ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් පාවිච්චි කරන එක පැලයකට ERP ගහනවා පළවෙනි හැටි ග්‍රෑම් 250ක්. ඊකට 750ක් ගහනවා ග්‍රෑම් ERP. තුන්වෙනි හැටි ගහනවා ඇමෝනියම් සල්ෆේට් ඔෆ් ඇමෝනියා ගහනවා ඊගාවට. ඊකට ග්‍රෑම් 750ක් ගහනවා ආය මේ ERP එක. ඒ ගහන ටික මේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4500 තියෙන දැරණිහිගල ඔක්කොම ටික ගහට උරා ගන්න නැහැ නේ. ඊට පස්සේ ඒ උරා ගන්න ටික ඔක්කොම හොදලා ඉන්නේ ඇලට. ඒතර මේ ඇලේ ඉන්න අශෝක පෙට්ටියට මොකද වෙන්නේ? බුලත් අපයා තල්කොස්සා ඒ වගේ සියලුම මේ මත්ස්‍ය සම්පත අපේ නැති වෙලා යනවා.